එසනක් යාළුවනේ අද දවස මොකක්ද? අද හරියන සුන්දර දවසක් නේ හැමෝටම නේද? මම මේ මිදිරි පාන්දර හිරු කිරණ වැදෙමින් මම ඔයාලත් එක්ක කතා කරන්න හදන්නේ අද මේ සුන්දර දවස ගැන පොඩි වචන ටිකක්. අද ආදරවන්තයෙක්ගේ දවසයි. ඉතින් මට හිතුණා යමක් ඔයාලත් එක්ක බෙදා ගන්න ඕනේ කියලා. අද මේ සුන්දර දවසේ මම ඔයාලත් එක්ක කතා කරන්න කැමති විශේෂ කරුණු පහක් ගැන. මේ කරුණු පහ ඇත්තටම මම හිතුණා ඔයගලගේ ජීවිතවලට හුඟක් වැදගත් වේවි කියලා. ප්‍රයෝජනයක් වේවි කියලා. ඇමරිකාවේ ඉන්න මහත්තයෙක් ගැරි චැප්මන් කියලා. එතුමා දක්ෂ කතිකයෙක්, ඒ වගේම රචකයෙක්, ඒ වගේම හොඳ උපදේශකවරයෙක්. එතුමා කතා කරනවා 5 love language theory කියලා. එතුමා ලියලා තියෙන මේ පොත ඉන්ටර්නෙට් එකෙන් ඔයාලට දකින්න පුළුවන්. මේ පොතේ විග්‍රහ කරනවා කරුණු පහක් ගැන. ඒක කතා කරන්නේ අපි එකිනෙකා ආදරය ලබන්න කැමති විදිය, ආදරය දෙන්න කැමති විදිය අනුව වර්ග පහකට විග්‍රහ කරලා තියෙනවා. ඉතින් අන්න ඒ පහ ගැන දැනගෙන ඔයාවත් ඔයාගේ පාර්ට්නර්ව තේරුම් අරගෙන අඳුනගෙන එයාට දැනෙන්න ආදරය කරන්න කියලා වඩා යමක් මේ කරුණු පහදෙන්න දැනුවත් වෙන්න පුළුවන් කියලා මම හිතනවා. ඉතින් මේ ඇමරිකානු මේ රචකයා මේ කන්ත්‍රීවරයා ගැරි චැප්මන් කියලා love language කියන theory පහ හරහා කතා කරන්නේ. ඇත්තටම ඒ කරුණු පහ කොහොමද ඒ කරුණු පහ අනුව ඔයාගේ සම්බන්ධතාවය රිලේෂන්ෂිප් එක කොහොමද තවදුරටත් දියුණු කරගන්නේ, ඒව කොහොමද තව ස්ථාවර කරගන්නේ කියන එක ගැන තමයි යා ඒකෙන් විග්‍රහ කරන්නේ. එතකොට එතනදී පළවෙනි එක හා ඒ කරුණු පහේ පළවෙනි එක හා දෙවෙනි එක ගත්තාම ඒ දෙක තේරුම් ගැනීමෙන් තමන්ගේ පාර්ට්නර් මොන පැත්තටද බර කියලා, මොන ආදරේ කියන ඒ දේ මොන පැත්තටද බර කියලා දැනගන්න පුළුවන් බවත්, ඒ අනුව එයා කොයි විදිහටද වැඩිපුර ආදරේ පෙන්වන්න කැමති කියන එක ඔයාට දැනගන්න පුළුවන්. ඉතින් එයා පළවෙනි එක හැටියට විග්‍රහ කරන්නේ words of affirmation කියන එක. එතකොට මේ ගණයට වැටෙන කට්ටිය හුඟක් ආදරේ බලාපොරොත්තු වෙනවා වචන වලින්. I love you කියන අනේ වචන. විතරම ආදරේ, මම වාට ආදරේ කියන වචනය අන්නේ යා හරියට බලාපොරොත්තු වෙනවා හැමතිස්සෙම. ඉතින් එයාලා කියන හොඳ දේවල්, එයාලා වගේ කරන එක ඉතින් එයාලා නිතරම බලාපොරොත්තු වෙනවා. මේ හැබැයි මේ වගේ අයත් එක්ක වචන පරිහරණය කරන්න ඕන කියලා කියනවා. කියන්නේ මේගොල්ලෝ චුට්ටි වචනයක් හරි අපේ නෙගටිව් ඉමෝෂන් එකක් පිට වුණොත් ඒගොල්ලන්ට හරිය අමාරුයි දරා ගන්න. මම හිතන්නේ දැන් මෙහෙම කියනකොට ඔයාට ඉතින් ඔයත් ඒ වගේ කියලා. ඔයාලටම තේරුම් ගන්න පුළුවන්. එතකොට මේ කරුණු එක කතා කරාම ඔයා සහ ඔබේ පාර්ට්නර් හිත වෙන්නේ කොයි ගණයටද කියලා. එතනදී අවබෝධය තමයි වැදගත් වෙන්නේ නේද? එතකොට දෙවෙනි එක හැටියට කියනවා quality time කියලා. මෙතනදී විග්‍රහ කරන්නේ මේ ගණයට වැදගත් වෙන්නේ මේ අයට වැදගත්ම වෙනවා කියන්නේ එයත් එක්ක ගත කරන කාලය. එයාගේ පාර්ට්නර් කොච්චර වෙලාවක් එයත් එක්ක ඉන්නවද? එතකොට ඒ කාලය එයාට කොච්චර වටිනවද කියලා එයා ඒක හරහා තමයි එයාගේ ආදරය මෙයා මෙෂර් කරගන්නේ. එයාගේ සතුට වැඩි වෙනම වෙලාව තමයි එයාගේ පාර්ට්නර් ඉන්න වෙලාව. ඉතින් මෙතනදී එයාගේ ආදරය කියන එක එයා බලාපොරොත්තු වෙන්නේ මේ හරහා. එයාත් එක්ක ගොඩක් වෙලාවට ගත කරන කාලය අනුව. තුන්වෙනි එක තමයි acts of service කියන එක. මෙයාලා බලාපොරොත්තු වෙන්නේ එයා වෙනුවෙන්
මොනවාද කරලා පෙන්වන්න ඕනි කියන එක. දැන් අපි විවාහක යුවලක් ගත්තොත් බිරිඳට උයන්න උදව් වෙන ස්වාමිවරු ඉන්නවානේ. පොල් දාලා දෙනවා, ලුණු කපලා දෙනවා. සමහර වෙලාවට බිරිඳ හැරෙනකොට මහත්තයා කොහොම කියලා ඉවරයි. දානගේ පෙට්ටි වලට දාලා ඉවරයි. ඉතින් බිරිඳට කොච්චර සතුටක් දැනෙනවද නේද? ඉතින් අර සමහර අය ඒක පිරිමියාට විතරක් අයිති කියලා හිතන තැන්වලදී අපි දැකලා තියෙනවා හරියට ගැටලු වැඩි. ඉතින් ඒක අපි සමහරලාට ඉතන දාලා තියෙනවානේ සංකේත කරලා පිරිමියාට අයිති නැහැ ඒ වැඩ. නමුත් එහෙම හිතන පවුල් වල ඇත්තට මෙතන සතුටක් රැඳෙන්නේ නැහැ කියලා අපි ඔයගොල්ලෝ කවුරුත් දන්න දෙයක් නේද? හතරවෙනි කාරණේ විදිහට ෆිසිකල් ටච්. මෙන්න මේ ෆිසිකල් ටච් කියන ගණේට අයිති වෙන කට්ටිය ඒගොල්ලෝ ආදරය ලබන්න කැමතිම ශරීරය ස්පර්ශ කිරීමෙන්, සිපවල ගැනීමෙන්, හත් කිරීමෙන්, අත්අල්ලා ගැනීමෙන් තමයි ඒගොල්ලෝ ආදරය ගොඩාක් සමීපව බලාපොරොත්තු වෙන්නේ. එතකොට අනිත් කට්ටිය තමයි gift කියන එක. එයාලට පොඩි තෑග්ගක් ඒක මිල වටින්නේ නැහැ ඒගොල්ලන්ට. ඒක ප්‍රමාණය අදාළත් නැහැ. නමුත් ඒගොල්ලන්ට චුට්ට දෙයක් දෙනවා නම් ඒගොල්ලෝ හරියට සතුටු වෙනවා. එතකොට දැන් බලන්නකෝ දැන් මම පහක් කලින් කතා කරා. එතකොට ඔයාලට අපිට තේරුම් ගන්න පුළුවන් මේ කරුණු පහෙන් මගේ පාර්ට්නර් මම අයිති වෙන්නේ කොයි ගණේටද කියලා. අපිට ඔය ටික තේරුම් ගත්තොත් අපිට ඒත් එක්ක ජීවත් වෙන්න ලේසි නේද? ඒ තේරුම් අරගෙන අපි මේ විදිහට ජීවත් වුණොත් එතකොට දැන් මෙතනදී මම කියන්නේ අපි මේ ජීවිතේ විවාහ වුණාට පස්සේ ගොඩක් වෙලාවට කතා හරියට කියනවා ඔයයි මමයි දැන් එක්කෙනෙක් නෙමෙයි දෙන්නෙක් නෙමෙයි එක්කෙනෙක් කියලා. ඇත්තටම මේක එහෙම වෙනවා. මම නම් කීයටවත් පිළිගන්නේ නැහැ. වෙන්නේම තමයි. විවාහ වුණා කියලා මොකද එක පෞල් පසුබිම් වලින් එක සමාජ පසුබිම් වලින් එක විශ්වාස බිලිෆ්ස් එතකොට එක ආකල්ප එකිනෙකාට වෙනස්. ඉතින් එහෙම කියන සමාන වෙන්නේ නැහැ. විවාහය කියන්නේ අපි කල්පගෙන යනවා. එයාගේ අදහස් මගේ අදහස් එක ගැලපෙන්නේ නමුත් මම ඒකට ගැටෙන්නේ නැහැ. අන්න ඒක තමයි පරිත්‍යාගශීලී බව, කැපවීම, වගවීම. සියල්ලක්ම කැප කරා. ඒවා ඇත්තටම මම ඒකට අප වුණා. ඒක වගකීමක් කියලා මම හිතට ගත්තා. ඉතින් ඇත්තටම ඒක මට ලොකු අභියෝගයක්. මම මේ වෙන විදිහේ අභියෝගයේ ජයගෙන ගනිමින් ඉන්නවා. ඉතින් අපි ඇත්තට මේක ඒ කෙනාට ඒක දැනෙන්න එයාට මෙහෙම ඉන්නවා කියන හැඟීම ඒ වෙලාවට අපි දෙනවා කියන්නේ අපිට ඒක අනිත් පැත්තට ওই මොහොතේ හෝ ඒක අපිට ලැබෙනවමයි. ඒ වගේම තමයි අභියෝග කියන ඒවායින් අපි පැනලා යන්නේ නැහැනේ. අපි ඒව ජය ගන්නවා. ඉතින් මේ ජීවිතේ අපි හැම දෙයක්ම ගැටලු ප්‍රශ්න එන්නේ නැති තැනක් නැහැ. නමුත් ඒ ගැටලු ප්‍රශ්න එන එක අඩු වෙන්නේ අපි ගලපගෙන ජීවත් වුණොත් කියන එක තමයි මට ඔයාලට දෙන්න තියෙන පණිවිඩය. ඉතින් මේ වීඩියෝයෙන් ඔයාලට මොනවාම හරි ප්‍රයෝජනයක් ලැබුණා නම් subscribe කරලා like එකක් දාන්න. මගේ අනිත් විශේෂ පණිවිඩය තමයි ආදරේ සංකේතයේ වශයෙන් මම හඳුන්වනවා smile in Sri Lanka කියන එක. ඇත්තටම වෛද්‍යතුමෙක් සහ වෛද්‍යතුමියකුගේ ප්‍රධානත්වයෙන් පටන් ගත්තේ ආයතනයෙන් කරන්නේ මේ මුළු ශ්‍රී ලංකාව තුළම මිනිසුන්ගේ මොහොනට සිනහවක් ගේන එක, ආදරය බෙදෙන එකයි. ඉතින් බොහොම ස්තුතියි. තෙරුවන් සරණයි.